කොළඹ නාලන්ද විද්‍යාලයට දැවන්ත කළු පැල්ලමක් ඉතිරි කරමින් සමාජගත වුණු පාසලේ 2025-26 ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍යනායක සෙහත් ලෙල්වල සහ එම විදුහලේම ගුරු බවතුන් කිහිප දෙනෙකුගේ ලිංගික වීඩියෝ සමාජ ජාලාවල වෛරල් වීමෙන් සිදුවීම් මත බොහෝමයක් පිරිස මේ පිළිබඳ සමාජ ජාලාවල කතා කරලා තිබුණා. වයස අවුරුදු 19ක් වෙච්ච මේ සිසුවා පාසලේ කීර්තිමත් හා ක්‍රීඩාවට සහ ඉගෙනීමට දක්ෂ සිසුවෙක් වන බව තමයි පාසල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් දැන ගැනීමට හැකි වුණේ. ඒ වගේම ඔහු නායකත්ව හැකියාවලින්ද යුක්තව ශිෂ්‍යයෙක් වූ නිසාවෙන්ම තමයි ඔහුට පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධූරය හිමි වී තිබුණේ. කෙසේ නමුත් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව කම්පනයට පත් කළ නිර්වත් වීඩියෝ ඇමතු ඔහු තම පාසලේම ගුරුවරියන් සමග හිඳීමෙන් සමාජගත වීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් ඔහුව වෙනත් රටකට යවා තිබෙන බව තමයි අපිට වාර්තා වුණේ. වැඩිදුර උසස් අධ්‍යාපනය කටයුතු සඳහා මෙම තරුණයා ඒ අනුව විදේශගත වී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම දැඩිසෙයින් කතාබහට ලක්වන නිසා සිය දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සෙහත්ගේ දෙමව්පියන් ඔහුව ටික කාලයකට විදේශගත කර තිබෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ සිදුවීමෙන් පසු සෙහත් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් වගේම ඉතාමත් හොඳ මානසික තත්ත්වයෙන්ද පසුවන බවයි වාර්තා වෙන්නේ. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කොළඹ ඩිජිටල් YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.